හරි අපි කෙලිම මාතෘකාවට බහිමු. අපි එදිනෙදා පාවිච්චි කරන මෘදුකාංග කේතයි අර අතිශය කුඩා සිලිකන් ට්‍රාන්සිස්ටරයි අතරේ කිසිවෙකුට නොපෙනෙන ලොකු හිඩැසක් තියෙනවා. අපිට තේරෙන භාෂාවකින් ලියන ක්‍රමලේඛනයක් නිකම් විද්‍යුත් සංඥා විතරක් තේරෙන භෞතික දෘඩාංගයකට තේරුම් කරලා දෙන්නේ කොහොමද? අද මේ විවරණයෙන් අපි කතා කරන්න යන්නේ අන්නේ අරුම පුදුම සැඟවුණු පරිවර්තකයා. ඒ කියන්නේ උපදේශ මාලා නිර්මිතිය නැත්නම් ISA ගණයි. ඉතින් මේ මෘදුකාංග සහ දෘඩාංග ඇත්තටම කිනකෙනා එක අදහස් හුවමාරු කරගන්නේ කොහොමද? මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි භාෂා බාධකය. මිනිසුන්ට තේරෙන තර්කණයන් සහ යන්ත්‍රයකට තේරෙන විද්‍යුත් සංඥා කියන්නේ අහසයි පොළවයි වගේ දෙකක්. මේ දෙගොල්ලන්ටම පොදු භාෂාවක් නැහැ. ඒ නිසා මේ දෙපාර්ශ්වයේ කතාබහ කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක ඇත්තටම හරිම වැදගත්. අද අපි විවරණය පෙළගස් වෙන්නේ මේ විදිහටයි. මුලින්ම දෘඩාංග හා මෘදුකාංග වෙනස, ඊළඟට ISA අතුරු මුහුණත, උපදේශක ව්‍යුහය, මැක්‍රෝ සහ මයික්‍රෝ පරිවර්තනය, දියුණු නිර්මිත සහ ILP සහ අවසාන වශයෙන් ISA අපිට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණා අපි එකිනෙකට සාකච්ඡා කරමු. මුලින්ම අපි බලමු දෘඩාංග සහ මෘදුකාංග අතර තියෙන මේ සුවිශේෂී වෙනස, එමත් නැත්නම් මේ ව්‍යුක්ත කිරීමේ මට්ටම් මොනවද කියලා. සංකීර්ණ ක්‍රමලේඛන තර්කණයක් ට්‍රාන්සිස්ටර් වල භෞතික විද්‍යාවෙන් වෙන් කරලා තියාගන්නේ කොහොමද කියලා අපි මොහොතක් හිතමු. පහළම තියෙන ද්‍රව්‍ය සහ පරිපත මට්ටමේ ඉඳලා ඉහළම තියෙන මෘදුකාංගයේ යෙදුම් දක්වා ස්තර 6ක් හරහා තමයි මේක ගොඩනැගී තියෙන්නේ. මේ වගේ වියුක්ත කිරීමක් කරලා තියෙන නිසා ක්‍රමලේඛකින්ට අර භෞතික ට්‍රාන්සිස්ටර් ගැන වද වෙන්නේ නැතුව තමන්ගේ කීතනය ගැන විතරක් අවධානය යොමු කරන්න පුරුවන්. ඒ විතරක් නෙවෙයි, එකම මෘදුකාංගය විවිධ දෘඩාංග මත ධාවනය කිරීම හැකියාව, ඒ කියන්නේ පෝටබිලිටි එක ලැබෙන්නේ අන්නේ ව්‍යුහය නිසායි. දැන් අපි යමු අපේ ඊළඟ කොටසට. ඒ තමයි මේ සියල්ල සම්බන්ධ කරන විශ්වීය පරිවර්තකය. එහෙමත් නැත්නම් ISI අතුරු මුහුණත. අපි කලින් කතා කරපු ඒ වියුක්ත කිරීමේ දූරාවලිය හරියටම මැද මෘදුකාංග සහ දෘඩාංග යා කරන හරිම අපූර්ව පාලමක් තියෙනවා. අන්න ඒක තමයි ISA. එහෙමත් නැත්නම් Instruction Set Architecture කියන්නේ. මේක හරියට මෘදුකාංග ලෝකයේ දෘඩාංග ලෝකයට බද්ධ කරන විශ්වවීය පරිවර්තකයක් වගේ. ප්‍රොසෙසරයකට තේරුම් ගන්න පුළුවන් උපදෙස් මොනවද, දත්ත වර්ග මොනවද, සහ මතකය හසුරවන්නේ කොහොමද කියන මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ කියන අතුරු මුහුණත හරහායි. හොඳ ISA එකක් කියන්නේ නිකම් අතුරු මුහුණතක් නෙවෙයි. ඒක හරියට අද අපි පාවිච්චි කරන USB තාක්ෂණය වගේ. USB එකක් ලැප්ටොප්, දුරකථන වගේ ඕනෑමටකට සම්බන්ධ කරන්න පුළුවන් වගේම හොඳ ISA එකක් විවිධ පරිගණක උපාංග හරහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ඒක විවිධ යෙදුම් සඳහා පාවිච්චි කරන්න පුළුවන් පොදු එකක් වෙන්නත් ඕනේ. ක්‍රමලේඛකයන්ට ඒකෙන් ලොකු පහසුවක් ලැබෙනවා වගේම දෘඩාංග මට්ටමේදී ඊට වේගවත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමත් අත්‍යවශ්‍යයි. හරි. එහෙනම් ඊළඟට අපි බලමු මේ කියන උපදේශක අභ්‍යන්තර ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඕනෑම භාෂාවකට Tamanටම ආවේනික ව්‍යාකරණ රටාවක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි ප්‍රොසෙසරයට දෙන උපදෙස් වලටත් මූලික ව්‍යුහයක් තියෙනවා. ඇත්තටම සෑම උපදේශයක්ම ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක ඔපරේෂන්. එහෙමත් නැත්නම් මෙහෙයුම. ඒ කියන්නේ එකතු කරන්න නැත්නම් දත්තයක් ගේන්න වගේ යම්කිසි ක්‍රියාවක්. දෙවෙනි එක තමයි ඔපරන්ට්ස්. ඒ කියන්නේ මේ ක්‍රියාව සිද්ධ කරන්න ඕනේ මොන දත්ත මතද කියන එකයි. මේවා ආදායනයක් හරි ප්‍රතිදානයක් හරි වෙන්න පුළුවන්. ඒ වගේම එක දත්තයක් විතරක් පාවිච්චි වෙන යුනරි නැත්නම් දත්ත දෙකක් පාවිච්චි වෙන බයිනරි විදිහටත් මේව වර්ග කරන්න පුළුවන්. මෙන්න මේක තමයි සෑම ප්‍රොසෙසරයකම හෘද ස්පන්දනය. මුලින්ම උපදෙස් ලබා ගන්නවා. ඒ කියන්නේ ෆෙච් කරනවා. ඊට පස්සේ ඒක විකේතනය හෙවත් ඩීකෝඩ් කරනවා. ඊළඟට ඒක ක්‍රියාත්මක කරනවා. එහෙවත් නැත්නම් එක්සිකියුට් කරනවා. අවසානයේදී ගබඩා කරනවා. මේ අඛණ්ඩ චක්‍රය තත්පරයකට බිලියන ගණනක් වාරයක් සිදුවෙන්නෙන් තමයි අපේ පරිගණකය ජීවමාන වෙන්නේ. ඊළඟට අපි කතා කරමු තවත් ගැඹුරු මාතෘකාවක් ගැන. ඒ තමයි මැක්‍රෝ සහ මයික්‍රෝ පරිවර්තනය. ඒ කියන්නේ කොහොමද මේවා දෘඩාංග භාෂාවට හැරවෙන්නේ කියන එක. ක්‍රමලේඛකයන්ට පේන මේ උපදෙස් අර PVSට නොපෙනෙන දෘඩාංග සංඛ්‍යාවට පත් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. සම්පාදක කේත එහෙමත් නැත්නම් කම්පයිලර්ස් වලින් හැදෙන්නේ මැක්‍රෝ උපදෙස්. හැබැයි දෘඩාංග වලට තේරෙන්නේ මයික්‍රෝ උපදෙස් විතරයි. අන්න ඒ නිසා ප්‍රොසෙසරයේ ඇතුලේ ඉන්න අභ්‍යන්තර පරිවර්තකයේ හරහා මේ සෑම මැක්‍රෝ උපදෙසක්ම පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙන මයික්‍රෝ උපදෙස් මාලාවක් බවට පරිවර්තනය කරනවා. මේ සංඥා හරහා තමයි අර ට්‍රාන්සිස්ටර් සහ පරිපත ශ්‍රිජෝම පාලනය වෙන්නේ.
මෙතනදී අපිට ප්‍රධාන සැලසුම් දර්ශනයන් දෙකක් හම් වෙනවා. එකක් තමයි CISC. මෙතනදී ඊටා සංකීර්ණ පොහොසත් උපදේශ මාලාවක් තියෙනවා. හැබැයි ඒවා පරිවර්තනය කරන්න පොඩි ප්‍රමාදයක් ගත වෙනවා. අනිත් පැත්තෙන් තියෙන්නේ RISC. මේ තියෙන්නේ ඊටා සරල එකම චක්‍රයකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදේශ. මේ නිසා වේගය වැඩි වුණත් එක වැඩසටහනකට ඕනි කරන උපදේශ ප්‍රමාණය ටිකක් වැඩි. කොහොම වුණත් මේ දර්ශනයන් දෙකම අදටත් විවිධ උපාංගවල Tamanටම ආවේනික වාසිය එක්ක පාදිච්චි වෙනවා. දැන් අපි යොමු වෙමු අපේ පස්වෙන කොටසට. ඒ තමයි දියුණු නිර්මිතයන් සහ ILP හරහා කොහොමද කාර්ය සාධනය උපරිම කරගන්නේ කියන එක. තාක්ෂණයේ වේගයෙන් ඉස්සරහට යද්දී සාම්ප්‍රදායික නීති රාමු වෙනස් කරලා අති විශාල කාර්ය සාධනයක් ගන්න අලුත් නිර්මිතයන් කරලියට ආවා. සාමාන්‍යයෙන් උපදෙස් වැඩ කරන්නේ එකින් එක පිළිවෙලටනේ. හැබැයි මේ ILP ඒ කියන්නේ උපදෙස් මට්ටමේ සමාන්තරකරණය කියන සංකල්පයේදී එකිනෙකට සම්බන්ධ නැති ස්වාධීන උපදෙස් කීපයත් එකම වෙලාවේ සමාන්තරව ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම IS64 වටේ නවීන ගෘහ නිර්මාණ ශිල්පයන් මේ සමාන්තරකරණය සම්පාදකයට ඍජුවම හඳුන්වා දෙනවා. එතනදී එකවර ක්‍රියාත්මක කරන්න පුළුවන් උපදෙස් කාණ්ඩ වෙන් කරන්නේ ද්විත්ව තිත් කොමාවකින් එහෙමත් නැත්නම් ඩබල් සෙමිකෝලන්ස් වලින්. 128 මේ ඉලක්කම IA64 නිර්මිතයේදී නම් හරිම සුවිශේෂී. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ISA වල දත්ත තියාගන්න තියෙන්නේ රෙජිස්ටර්ස් 8ක් හරි 16ක් හරි වගේ පොඩි ගාණක්. ඒත් මේ දැවැන්ත සමාන්තර ක්‍රියාකාරීත්වයේ කළමනාකරණය කරන්න IA64 වල අති විශාල සාමාන්‍ය රෙජිස්ටර් 128ක්ම අන්තර්ගත වෙලා තියෙනවා. අපි මේ ලොකු රෙජිස්ටර් ප්‍රමාණය මහජන පුස්තකාලයකට සමාන කරලා බලමු. R0 ඉඳලා R31 වෙනකන් තියෙන ස්ටැටික් රෙජිස්ටර් හරියට හැමතිස්සෙම පරිශීලනයට තියෙන නිත්‍ය පොත් මේසරගේ. ඊතුරු රෙජිස්ටර් අවශ්‍යතාවය අනුව විවිධ ව්‍යාපෘති වලට වෙන් කරලා දෙනවා. ඒ වගේම මේවා රෙජිස්ටර් ස්ටැක් එන්ජින් එක හරහා ස්වයංක්‍රීයව කළමනාකරණය වෙනවා. භ්‍රමණීය වෙන රෙජිස්ටර් එහෙම නැත්නම් රොටේටිං රෙජිස්ටර්ස් හරහා එකම ඉඩ විවිධ නම් වලින් පාවිච්චි කරන්නත් මේ අපූර්ව ආකෘතියේදී ඉඩ සලසා දීලා තියෙනවා. හරි දැන් අපි අවසාන කොටසට ඇවිත් තියෙන්නේ ඒ තමයි මේ ISA කියන සංකල්පය ඇත්තටම අපේ එදිනදා ජීවිතයට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි කියන එක. ප්‍රොසෙසරය කොච්චර වේගවත් වුණත් වැඩක් නැහැ. ඒකට අවශ්‍ය දත්ත නිසි වෙලාවට ලැබුණේ නැත්තම්. අන්න ඒ නිසායි දෘඩතැටියේ ඉඳලා ප්‍රධාන මතකයටත් ඊට පස්සේ වේගවත් කෑෂ් මතකයටත් අවසානයේ රෙජිස්ටර්ස් දක්වාවත් නොනවත්වා දත්ත ගලාගෙන එන පරිසරයක් හැදලා තියෙන්නේ. මේකට අපි මතක දූරාවලිය කියලා කියනවා. මේ ක්‍රමය නිසා ISA එකට කිසිම බාධාවක් නැතුව ඉතාමත් කාර්යක්ෂමව තමන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අද අපි පාවිච්චි කරන හැම උසස් තාක්ෂණයක්ම වගේ රැඳිලා තියෙන්නේ මේ සැඟවුණු ගිවිස්ම මතයි. ඒකම පරිගණකයක මෙහියුම් පද්ධති කිහිපයක් එකවර ධාවනය කරන හයිපර්වයිසර්ස් වල ඉඳලා වීඩියෝ ක්‍රීඩාවල රාමු වේගය ප්‍රශස්ත කරන ක්‍රීඩා එන්ජින් වල SIMD ග්‍රැෆික්ස් දක්වා මේ හැම දෙයක්ම මෙච්චර සාර්ථක වෙලා තියෙන්නේ මේ කියන නිවැරදි ISA අවබෝධය සරා කළමනාකරණය නිසායි. ඉතින් මෙතන තියෙන වැදගත්ම දේ තමයි ISA කියන්නේ නිකම් පොතක තියෙන න්‍යායක් නෙවෙයි. ඒක අපේ එදිනෙදා ඩිජිටල් අන්තර්ක්‍රියා සැබෑ සිලිකන් යථාර්ථයක් බවට පත් කරන මූලික භාෂාවයි. අපි ෆෝන් එකකින් ඇප් එකක් ඕපන් කරද්දි නැත්නම් ඉන්ටර්නෙට් එකේ මොන හරි හොයද්දි ඒ පිටිපස්සේ කිසිම සද්දයක් බද්දයක් නැතුව බිලියන ගණනක උපදේශ මේ ISA හරහා පරිවර්තනය වෙලා ක්‍රියාත්මක වෙනවා කියන එක අපි අමතක කරන්න නරකයි. අවසාන වශයෙන් අපි මේ ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. දවසින් දවස මෘදුකාංග අතිශයම සංකීර්ණ වෙනවා. ඒ වගේම අර ට්‍රාන්සිස්ටර් කුඩා කිරීමේ භෞතික සීමාවන්ටත් අපි දැන් ටිකෙන් ටික ළඟා වෙමින් ඉන්නවා. ඉතින් මේ දැවන්ත අභියෝගයේ ජය ගන්න අනාගතයේදී මේ අරුම පුදුම පරිවර්තකයා මීළඟට මොන වගේ නව්‍යකරණයක් එක්ක පරිණාමය වෙයිද? අද මේ විවරණයෙන් අපි කතා කරපු දේවල් ඒ අනාගතය තේරුම් ගන්න ලොකු අඩිතාලමක් වෙයි කියලා අපි හිතනවා.